Good morning. Good morning. Oh. Leela. Leela enna? Api yanawa. Leela ko ennako. Enawa miss. Sinu. පුතා ඊළඟ කොමින් ඉන්න මේ වැඩ කෙනෙක් නොට වෙන්න බෑ අයියා අම්මි විතරයි තාත්තින මොන පස්සෙන් ඉන්න ඕනේ හරිද මම යවර බෝල් හැපි යන්න ලීලා මිස් අර රස්ක් එකයි ඩ්‍රින්ක් එකයි හදලා තියෙනවා හරි මිස් වෙලාවට දෙන්න කීයද දෙන්න ඕනේ මිස් කැඳේක දැන් 8යි 9 මාර හා මිස් හරි පරිස්සමින් ඉන්න හොඳේ See you, bye. Oh Leela, क्या? Hello? Leela, ඇයි ඔය බබා කෑ ගහන්නේ? ඇයි මොකද කරේ? පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා පොඩ්ඩක් ඉන්න ඔයා ෆෝන් එක තියන්න මම දැන් අම්මට කතා කරන්නම් ඔයා ෆෝන් එක තියන්නකෝ හරිද හෙලෝ අම්මා පාරද ගෙදරද ඉන්නේ ගෙදරද අනේ අම්මා නෑ මේ අම්මා පොඩ්ඩක් යන්න අපේ ගෙදර ඉක්මනට මම මේ දැන් ඔෆිස් එකකින් යන්නේ අම්මා ඉක්මනට යන්න අම්මා ගෙදරට සෙනු හොඳටම කෑ ගහ හඬනවා ලීලාට කතා කරගන්නත් බෑ නෑ හිම ලෙඩක් නම් තිබ්බේ නෑ මං එනකොට පොඩ්ඩක් යන්නකෝ මං එනකන් ඒ ළමයා අඬන හින්දා යන්න මං ටක් ගාලා මැනේජර්ට කියලා එන්න ටක් ගාලා ඉක්මනට යනවද thank you මං ඉක්මනට එනවා bye බබා කිරියක මගේ මූණට විසි කරලා බෙරිහන් දෙන්න ගත්තා. මූණට විසි කරා? ඕගොල්ලෝ පුදුම විදිහට මේ ළමයා බලාගන්නේ. බලන්නකෝ අන්දලා තිබුණේද? ශ්වේතා මේ ළමයා උදේ ඉඳලම හාමද ඉන්නේ.
කිව්වේ දරුවා එළුවේ හාමතේ කියලා. කොහොමදත් ඉතින් අම්මා කෙනෙක් වගේ වැඩකාරීක් දරුවෙක් බලා ගන්න නැහනේ. අම්මේ සෙනෝ කිරි කැදෑන එක බත් කටක්වත් ගන්න ළමෙක්ද? ඊළඟ මොන කරන්නේ? ඔව් ඉතින් කියලා වැඩක් නැහනේ. කලින් දෙදර වෙලා මම ඔෆිසර් කෝල් කරාම ඔයා නැහැ කියලා. ඔගේ ෆෝන් එකත් ඔෆ් වෙලා. පුතාට ටිකක් සනීප නෑ වගේ අරුණ. සනීප නෑ? එහෙම නෑ. නෑ. දවසේම දඟලලා දැනුයි අරුණ නිදාගත්තේ. සෙනෝ මොකද මේ? ඉන්නේ බයලා. සෙනෝ ශ්වේතා මට ඇත්ත කියන්න පුතාට අද දවල් මොකද්ද උනේ? අනේ මන් දරුණ. අම්මත් දැක්කා. මට පුතා ගැන හරි බයයි අරුණ. ඒක තමයි මං අහන්නේ. මට කියන්නකෝ පුතාට හරියට මොකද්ද උනේ කියලා. ඒක මට හරියටම කියන්න තේරෙන්නේ නෑ අරුණ. හරියට නිකන් ෆිට් එකක් වගේ. මේ ළමයාට මොනව වෙලාද? අරුණ අපි පුතාව ෆැමිලි ඩොක්ටර් ළඟට ටිකක් ගෙනියමුද? දැන් බබාගේ වයස කීයද? අවුරුදු 3යි ඩොක්ටර්. සමහර විට ඔයලා දෙන්නම වැඩට යන නිසා බබාට සාංකාව වෙන්න පුළුවන්. මම කියන්නේ හෙට ඕගොල්ලන් වැඩට යන්නේ නැතුව නැවතිලා බලන්න. තව එකක්. බබා දිගටම මෙහෙම හැසිරුණොත් අපි බබාව ප්ලේ ස්කූල් එකකට දාන්න බලමු. ප්ලේ ස්කූල් එකට? ඔව්. එතකොට යාට පාළුවකුත් නැහැනේ. එතන තවත් දරුවෝ ඉන්නවා. එතකොට යාට සෙල්ලම් කරලා එකට ඉන්න පුළුවන්. Good morning. Good morning. Mage podi tara pipi geva hoda ratu patai anga sudu patai ara pina sitala vaturin attatu salamin pina neva ඉන්න කිව්වේ ඔයගොල්ලන්ට වැදගත් කාරණයක් කියන්නේ. ඒ ටීචර් මොකක්ද ප්‍රශ්නයක්ද? ඔව් ඒ වගේ සෙන්ඩර් ටික කමුතු නේද?
අමුතුයි. සෙන්ඩ්‍ර මොන්ටිසෝරි ආව වෙලාවෙ ඉඳන්ම තනියමමයි ඉන්න බලන්නේ. සෙල්ලමත් තනියම. ඒ විතරක් නෙමෙයි. එයා තාරාවේ කතේ තියාගෙන ඒක දිහාම බලාගෙන ඉන්නවා. එයා එක වෙලාවකට කිසිම තේරුමක් නැතුව එයාගේ අත් හොලවනවා මෙහෙම. තව එකක් මේ පාර ළඟින් වාහන යනකොට හයියෙන් හෝන් ගහනකොට එයා තදින් කන් වහගන්නවා. ගෙදරදී නම් එහෙම ගතියක් නෑ ටීචර්. එයා අපි කතා කළාම අපි දිහා බලන්නේ නෑ. අපි යා ළඟට ගිහිල්ලා කතා කරත් අපේ මූණ බලලා කතා කරන්නේ නෑ. හරි පුදුමනේ මේ කතාව. අනික මැඩම් දැන් ටීචර් මේ අපි පුතාව මෙහෙට ගෙනල්ලා රෙජිස්ට්‍රේෂන් ගෙවලා බාර දුන්නේ අපේ ෆැමිලි ડોක්ටර් අපට ඒකට ඇඩ්වයිස් කරපු නිසා. නැත්නම් මේ අපේ උමනාවට අරගෙන ආව නෙවෙයි. ඔව් ඒක ඇත්ත. ඒ වුණාට මේ දරුවා වෙනස්නේ. ඔය වෙනස ගෙදරදී නෑ මැඩම්. එයා සාමාන්‍ය විදිහට සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරනවා. මම කතා කරනකොට මං ගාවට එනවා. සමහර විට මේ මැඩම්ගේ මේ ටීචර්ස්ලා කට්ටියවත් හරියට දරුවව බලන්නේ නැද්ද? සෙන්ඩ්‍රගේ අම්මේ ඔයාගේ හිතේ තියෙන බර මේ වෙලාවේ මට හොඳට තේරෙනවා. ඒ වුණාට අපි මොන්ටිසෝරි කෝස් වලදී ඉගෙන ගත්ත වගේ දරුවන්ගේ හැසිරීම රට අධ්‍යයනය කරනවා. එක ළමෙක්ගේ හරි පුංචි වෙනසක් දැක්කොත් ඒක අපිට හොඳට දැනෙනවා. හැබැයි ඉතින් සෙනුර ලෙඩෙක් නන් නෙවෙයි. මං ඔයාගේ දරුවා ලෙඩෙක් කියලා කියන්නේ නෑ. ඒ වුණාට එක වෙලාවකට යට ඔයිස් විසි කරනවා, අනෙක් ළමයින්ට ගහනවා. කාගේ හරි ළමෙක්ට මොනවා හරි වුණොත් අපි ඒ දෙමව්පියන්ට උත්තර දෙන්න ඕනේ. සෙන්ඩ්‍රගේ තාත්තේ අපි මේ දරුවව ළමාරෝහලට ගෙනලා චයිල්ඩ් සයිකියාට්‍රිස්ට් කෙනෙකුට පෙන්නමු. මං ඔයාලගේ ෆීස් රිටර්න් කරන්නම්. මට ඊට වඩා නම් කරන්න දෙයක් නෑ. I'm sorry. චයිල්ඩ් සයිකියාට්‍රිස්ට්? එදා පාර මැඩම් කියන්නේ මගේ දරුවා මානසික රෝගියෙක් කියලාද? මට පේන්නේ මැඩම්ට සයිකියාට්‍රිස්ට් කෙනෙක් ඕන වෙලා තියෙනවා. මේ දරුවා පොඩි දරුවෙක්. මැඩම් දැනගන්න. මගේ දරුවා මැඩම්ට අමුතු වුණාට මගේ දරුවා දක්ෂ ලස්සන දරුවෙක් කියලා. පුතාව මේ ඉස්කෝලේට දක්ෂ වැඩි. පුතා වගේම දක්ෂ ළමයි ඉන්න වෙනත් ඉස්කෝලේකට අම්මි පුතාව අරන් යන්න. සෝරි ටීචර්. මට මේක කොහොමද දරා ගන්න පුළුවන් වුණත් අම්මා කෙනෙකුට ඒක දරා ගන්න ටිකක් අමාරුයි. ටීචර් තේරෙන්නේ නැති ටීචර් අම්මා කෙනෙක්. සෝරි. නන්දි ඉස්කෝලේ ගියා? ලීලා මිස්
කොහමද? මොකද පුතේ වගේ නම? මොකද්ද නම? නම්මක. මෙයාට ඔටිසම් ඇසස්මන්ට් එකක් කරමු. මම මේ අහන ප්‍රශ්න වලට මට පොඩ්ඩක් උත්තර දෙන්නකෝ. දරුවා කතා කරන වෙලාවට ඇස් දිහා බලනවද? ඔව් මං දැකලා තියෙන විදිහට නම් සාමාන්‍යයෙන් බලනවා. ඇඟිල්ල දික් කරලා යමක් පෙන්වුවාම ඒ දිහා බලනවද? මට ඒක එච්චර නොටිස් වෙලා නැහැ. යාළුවෝ එක්ක සාමාන්‍යයෙන් සෙල්ලම් කරනවද? එයාට වැඩි යාළුවෝ නෑ ડોක්ටර්. කතා කරන උත්සාහ කරනවද? අර දැන් මෙතන කතා කරා වගේ චුට්ටක් කතා කරන්න බලන්න. සාමාන්‍ය වචන කියනවද? වචන 4-5ක් වගේ. නමට ප්‍රතිචාර දක්වනවද? නම කියනකොට බලනවා හැබැයි වැඩි වෙලා බලාගෙන ඉන්නේ නැහැ. ડોක්ටර් මේක මානසික රෝගයක්. මානසික රෝග තත්ත්වයක් නෙවෙයි. මේක ඇත්තටම මේ සමාජීය ආබාධිත තත්ත්වයක්. දරුවගේ අංග විකල තත්ත්වයක් එහෙම නැත්නම් ඇසීමේ පෙනීමේ දුර්වලතාවයක් නැහැ. ඇත්තටම තියෙන්නේ මේ වෙන අයට වඩා ඇසීම පෙනීම මෙයාගේ තීව්‍රයි. ඔටිසම් තත්ත්වයක් තියෙන්නේ ස්පෙක්ට්‍රම් එකක. ඒ කියන්නේ යම්කිසි පරාසයක් තුල අපිට මේ ඇසෙස්මන්ට් එකෙන් පුළුවන් දරුවා ඉන්නේ මේ පරාසය තුල කොතනද කියන එක හරියට අයිඩෙන්ටිෆයි කරන්න. එයා පරාසය තුල ඉන්න තැන අනුව එයාගේ තුල තියෙන රෝග ලක්ෂණ වෙනස් වෙනවා. මේ දරුවට අපිට සෝෂල් ස්කිල්ස් උගන්වන්න වෙනවා. ළමයා ඒවා ඔටෝමැටිකලි ඉගෙන ගනී කියලා අපි බලන් ඉඳලා හරියන්නේ නැහැ. මේ தත්ත්වය කළමනාකරණය කිරීමෙන් විශේෂයෙන් මේ තෙරපි මාර්ගයෙන් අපිට පුළුවන් සමාජය තුළ මේ දරුවට යම් යම් දේවල් වඩා හොඳින් කිරීමට උගන්වන්න. ડોක්ටර් දැන් එතකොට පුතා ඉස්කෝලේ යනකොට කොහොම වෙයිද? මෙයාව ඉස්කෝලේකට හරි මොන්ටිසෝරිකට හරි දැම්මද? මොකද එතන තත්ත්වය? එතන නා එච්චර හරි ගියේ නෑ ડોක්ටර්. ඒකෙම වෙන එක සාමාන්‍යයි. මොකද ගුරුවරු පවා මේ වගේ දරුවෙක්ගේ තත්ත්වය පිළිබඳ තියෙන අවබෝධය මදි. ඉතින් ඒක නිසා සමහරවිට ගුරුවරුන්ට කේන්ති යන්න පුළුවන්. ඒක නිසා දරුවව ඉස්කෝලේකට මොන්ටිසෝරිකට දාද්දී එයා ඒ පරිසරයත් එක්ක කොච්චර බද්ධ වෙනවද එහෙම නැත්නම් ඒ පරිසරය යට කොච්චර දුරට සුදුසුද කියන එක අපි හොඳින් බලන්න වෙනවා. මේ දරුවව ස්වභාවික පරිසරයට කිට්ටු කරන්න, සෙල්ලම් කරන්න, ගමන් ගෙනියන්න, සත්තු පෙන්වන්න, ගේ ඇතුලේ හිර කරලා තියාගන්න එපා. ඔයාලට පුළුවන් ඔටිසම් හෝම් පැක් එකෙන් ගෙදරදිම දරුවව වර්ධනය කරන්න. ඒ වගේම මේ පුතාට තෙරපි කරන්න වෙනවා. ස්පීච්, බිහේවියර් වගේ තෙරපි. ඒ දේවල් රජයේ හරි පෞද්ගලික රෝහල් වල හරි කරනවා. ප්‍රයිවට් හොස්පිටල් වල නම් ඉතින් ඒවා ගණන් නොයෙකුත් අය නොයෙකුත් තැන් ගැන කියනවා, ඇඩ්වර්ටයිස් කරනවා. අපි සමහරවිට ඒ වගේ දේවල් වලට රැවටිලා බොහොම ඉක්මනට ළමයව සනීප කරගන්න කියලා කල්පනා කරනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ වගේ තත්ත්වකදී අපිට මැජික් බලාපොරොත්තු වෙන්න බෑ. ප්‍රයිවට් තැනකට ළමයව ගෙනිච්චට කමක් නැහැ. හැබැයි අපි බලන්න ඕනේ ඒක ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ අනුමත තැනක්ද කියලා. ડોක්ටර් ප්‍රයිවට් කරනවා නම් මාසෙකට කීයක් විතර යයිද? සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 40000ක් විතර වෙයි. ආණ්ඩුවේ ළඟ ඉතින් නොමිලේනේ. දෙන්නම වර්ක් කරන නිසා පුළුවන් වෙයිද? ප්‍රධානම දේ ඔය දෙන්න හිතින් නොවැටි ඉන්න එක. සරම කියනවා 35315. හවුස් රෙන්ට් එක ගෙවලත් නැහැ.
ඔක්කොම නම් ගෙවන්න බැරි වෙයි. කාර් ගෑරේජ් එකකුත් තියෙනවා. මම ඔයාලට පොඩි කාරණාවක් කියන්න. මොකක්ද? මට හිතෙනවා ටික කාලයකට පිටරට රස්සාවකට යන්න. Senu? 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 Leela? එනවා මිස්. කොහොමද? මේ දැන් හිටියා මිස් හිටලා. Thank you. මම දැන් මේ චුට්ටකට කුස්සියට මැරකට ගියා. මේ දොරත් ඇරලා ගේට්ටුවත් ඇරලා. සේනෝ! සේනෝ!
හෙලෝ මල්ලි Okay. Halo, cantik kolla. Dia balik kerana park panel ni. මං ඔෆිස් යන්නේ නැත්නම් මල්ලිට කරදර කරන්නේ නැහැ මල්ලි. මම මෙන්න මගේ පුතා බලාගන්න. Karena dia. Nanti putar. අරුණ මේ අපේ පුතා. Bagian. Nama Senura. Makin nama Senura. Makin nama Senura. මහත්තයාට රටේ ඉඳලා දැන් වැඩ ටික කරගන්න ලේසි ඇති නේද? ඕකේ. යා හස්බන්ඩ් වැඩ ටික ඔක්කොම කරනවා. කොහොමද කවුද කියන්නේ? මගේ හස්බන්ඩ්ගේ මල්ලි ගයා. යන්න හරි බය මල්ලි. පුතා මොනා කරගන්නද ඉන්ටර්විව් එකේ කියලා. බය වෙන්න එපා අක්කා. අපි ගෙදරදී කියලා දුන්නේ බා පුතා එතෙන්දි කරයි. එයා පාස් වෙයි. එයා හොඳයි. ලස්සනට සින්ද කියනවා. කොයි කරත් ප්‍රින්සිපල් සර්ව හම්බෙන්නකෝ. Excuse me sir. පඩේ පුතාට මේ ඉස්කෝලේ අනිත් ළමයි එක්ක එක මට්ටමට ඉගෙන ගන්න බැරි වෙයි වගේ අපිට පේන්නේ. පුතාගේ මේ තත්ත්වය ගැන ඔයගොල්ලෝ දැනන් හිටියද? ඔව් සර්. පුතාගේ තත්ත්වය දැනගත්ත දවසේ නම් අපි ડોක්ටර්ස්ලා මුණ ගැහුණා. තෙරපි දුන්නා. අපි සෑහෙන පුතාව දියුණු කරා. දැන් ඉස්සට වඩා ගොඩක් හොඳයි සර්. තාම ඉස්කෝලේට ගන්න බැරිද සර්?
බැරිකමක් නැහැ. ඊට කලින් කරන්න දෙයක් තියෙනවා. ඒ මොකද සර්? මෙතන තියෙනවා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ටෙලිෆෝන් නම්බර එක. ඔයගොල්ලෝ කෝල් එකක් අරගෙන එතන ඉන්න ඇසෙස්මන්ට් ඔෆිසර් කෙනෙකුගෙන් වෙලාවක් වෙන් කරගෙන පුතාගේ এডুকেෂන් ඇසෙස්මන්ට් එකක් කරගන්නකෝ. ඒ අනුව පුතාට ගැළපෙන සිලබස් එකක් හදලා අපිට පුතාව ඉස්කෝලේ බාර ගන්න පුළුවන්. හොඳයි සර්. පුතාට ඉගෙන ගන්න ලැබෙනවා නම් මට ඒ ඇති. මොකෝ බෑ. හැම ළමයෙක්ම ඉගෙන ගන්න ඕනේ. ඒක එයාලගේ අයිතිය. දරුවා ඉස්කෝලේට අරගත්තාම පන්ති වැඩ ඉගෙන ගන්නකම් වගකීතු වැඩිහිටියෙක් දරුවත් එක්ක ඉන්න ඕනේ. එහෙම කෙනෙක් ඉන්නවද? ඔව් සර්. මේ මගේ හස්බන්ඩ් මල්ලි. මම ජොබ් එකට ගියාම පුතාගේ හැමදේම බලා කියාගත්තේ මල්ලි තමයි. ඒක හොඳයි. මේ ළමයට උනත් මේ ඉගෙන ගන්න අත්දැකීම අනාගතේ රස්සාවක් කරනකොට හොඳ ශක්තියක් වෙයි. බොහොම ස්තුතියි සර්. ළමයි අපි අද කතා කරන්නේ රෑ අහස ගැනයි දවල් අහස ගැනයි. මොකක් ගැනද අපි කතා කරන්නේ? දවල් අහසේ තියෙන දේවලුත් අඳින්න. Natuwe katu wana bambaro oho mahitu natuwa nove malasi bimi mama lamayo pani urami කුඩා දරුවන්ගේ හැකියාවන් උපදවමින් ඔවුන්ට අනාගත දක්ෂයින් වීමට අතහිත දෙන දිරිය ව්‍යාපත් රූපවාහිනී වැඩසටහන වෙනුවෙන් අප පාසලෙන්ද දරුවන් තෝරා ගැනීමට මේ සැපැමිණි ගායන ශිල්පී රෝහණ සිරිවර්ධන මාමාට අපගේ ස්තුතිය. මේ අධ්‍යාපනයේ දිරියත් ඉවසීමත් පිළිගැනීමත් ආදරයත් තුළින් දිරිය ව්‍යාපත් ලබා කියවන්නට යන ඒ සිසුවා සෙනුර නන්දු